අද දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සද්ධර්මය තුල අපගේ මහා සංඝරත්නයේ ධර්ම දේශනා තුළ නිතර ඇහෙන්නට ලැබෙන මේ පංච ඉන්ද්‍රිය සහ පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියන පිළිබඳව කතා කරන්නට. දැන් අතිබහුතරයක් අපේ බෞද්ධ ගිහියන් විශේෂයෙන් තරුණ කට්ටිය හා වයසක කට්ටිය මේවා ගැන අවබෝධයක් නැහැ. මොකක්ද පංච ඉන්ද්‍රිය කියන්නේ වම් පස්සේ ඒක නිකන් අමුතු වචනයක් වගේ අමුතු දෙයක් විදිහට තමයි හිතෙන්නේ. මොකක්ද පංචස්කන්ධය කියන්නේ මොකක්ද වම් පස්සේ නිකන් ඒක අද කාලේ තිබෙන භාෂාවක් නෙමෙයි නිකන් ඒක නුහුරු දෙයක් හැටියට තමයි හිතෙන්නේ. ඉතින් බෞද්ධයෙක් හැටියට මේ බෞද්ධ දර්ශනයේ තිබෙන නිවි සැනසීම ලබා ගන්නට නම් මේ වචන පිළිබඳව අපි අනිවාර්යයෙන්ම හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. එහෙනම් මොකක්ද කියලා බලමු අපි මේ පංච ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා. ඉන්ද්‍රිය කියන්නේ යම්කිසි කාර්යයක් කරන දෙයක් නේ ඉන්ද්‍රියක් කියලා කියන්නේ. දැන් අපිට ඉන්ද්‍රිය පහක් තිබෙනවා. අපිට හොඳටම පේන්න තිබෙනවා. එක ඉන්ද්‍රියක් තමයි ඇස කියන ඉන්ද්‍රිය. ඇසෙන් කරන්නේ බාහිර තිබෙන රූප බලන එක කරන්නේ. ඒකට අපේ තථාගතයන් වහන්සේ චක්කු ඉන්ද්‍රිය කියලා කියනවා. ඇසට කියන තව නමක් තමයි චක්කු. ඒක පාලි භාෂාවේ චක්කු ඉන්ද්‍රිය. ඔන්න ඒ ඉන්ද්‍රිය හරහා කරන්නේ බාහිර තිබෙන රූප බලන එක. ඔන්න පළවෙනි ඉන්ද්‍රිය. දෙවෙනි ඉන්ද්‍රිය තමයි මේ කන. ඒකට කියනවා සෝත කියලා. එහෙනම් කන කියන එක ඉන්ද්‍රියක්. ඒකට අපේ ශාසනයේ නිතර භාවිතා කරන්නේ සෝත ඉන්ද්‍රිය. ඇස ළඟට තියෙන ළඟින්ම පිටලා තියෙන මේ ශබ්දහාන එක බාහිර ලෝකයේ තියෙන බාහිර තිබෙන ශබ්දහාන එක තමයි මේ කනෙන් කරන්නේ. ඒක සෝත ඉන්ද්‍රිය. ඊට පස්සේ බාහිරේ තිබෙන මේ ගඳ සුවඳ ඇසත් එක්කම මේ චක්කු ඉන්ද්‍රියත් එක්කම සෝත ඉන්ද්‍රියත් එක්ක ළඟින් පිටලා තියෙන අනිත් ඉන්ද්‍රිය තමයි මේ නාසය. ඒකට දහමේ කියවෙන්නේ ජීවහා. ජීවහා ඉන්ද්‍රිය. මේ නාසය කියන එක ඉන්ද්‍රියක්. ඒ හරහා ගඳ සුවඳ අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ නහයට යටින් තියෙන අනිත් ඉන්ද්‍රිය තමයි මේ දිව. රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි රස ඔය හැමදේම හඳුනාගන්නේ මේ ඉන්ද්‍රිය හරහා. ඒකට කියනවා ජීවහා ඉන්ද්‍රිය. නැත්නම් දිවට කියන තව නමක් තමයි ජීවහා. ජීවහා ඉන්ද්‍රිය. නැත්නම් දිව ඉන්ද්‍රිය. ඊට පස්සේ මේ පාදෙන් උඩ මේ හිසෙන් පහළ මේ සම්පූර්ණම මේ සමයෙන් වැහිලා තියෙන ශරීරය කාය මේ ඇඟ එන මේ ශරීරය ඉන්ද්‍රියක් හැටියට සඳහන් කරනවා. මොකද මේ අපිට දැනෙන සීතල උෂ්ණ යම් කිසි දෙයක මේ ගැටෙනකොට අපිට දැනෙන ගතිය මේ ඉන්ද්‍රිය හරහා තමයි මේ සමහරා මේ කය ඉන්ද්‍රිය හරහා තමයි අපිට දැනෙන්නේ. ඒ හින්දා මේ පංච ඉන්ද්‍රිය ගැන කතා කරනකොට එහෙනම් අපි දැන් දන්නවා එකක් තමයි මේ ඇස, ඒකට කියනවා චක්කු ඉන්ද්‍රිය. ඊට පස්සේ මේ කන, ඒකට කියනවා සෝත ඉන්ද්‍රිය. ඊට පස්සේ මේ නාසය, ඒකට කියනවා චක්කු සෝත ගාන ඉන්ද්‍රිය. ඊට පස්සේ මේ දිවට කියනවා ජීවහා ඉන්ද්‍රිය. ඊට පස්සේ මේ ශරීරයේ මේ සමෙන් මේ ආවරණ වෙලා තිබෙන මේ සමත් සහිත මේ ශරීරයට සම්පූර්ණ ශරීරය මේ සීතල උෂ්ණ දැනෙන ගතිය ඉන්ද්‍රියට කියනවා කාය ඉන්ද්‍රිය කියලා. එහෙමනම් ඉන්ද්‍රිය පහයි. මෙතන තියෙන සුවිශේෂීම දේ තමයි අපේ තථාගත බුදු පියාණන් වහන්සේ තවත් ඉන්ද්‍රියක් මේ හඳුන්වා දීලා තිබෙනවා. අපේ අභ්‍යන්තරයේ තියෙන මේ හැම දෙයක්ම දැනගන්න, හිතන, කල්පනා කරන, මතක් කරන මේ සිත කියන දේ ඉන්ද්‍රියක් හැටියට අරන් තියෙනවා. ඒක මනසේන්ද්‍රිය කියලා දක්වනවා. එහෙනම් අපිට පංචේන්ද්‍රියට අමතරව තව ඉන්ද්‍රියක් තිබෙනවා. මනස කියන ඉන්ද්‍රිය මේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන. ඒක නොපෙනෙන ඉන්ද්‍රියක්. ඒ හින්දා ඉන්ද්‍රිය ධර්ම දැන් පහට අමතරව තව එකක් තියෙනවා. එහෙමනම් ඒක දැන් අපි දැනගන්න ඕනේ ඉන්ද්‍රිය ධර්ම 6ක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම නෙමෙයි ඉන්ද්‍රිය 6ක් තියෙන එකක් තමයි චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය හා මනස ඉන්ද්‍රිය කියන එක. මනසේ ඉන්ද්‍රිය. ඊට පස්සේ ඊට පස්සේ පංචස්කන්ධය කියන එක අපි දැන් බලමු. දැන් පංච ඉන්ද්‍රිය කියන එක දන්නවා. ඉන්ද්‍රිය පහක් අපිට ඇසට ගෝචර වෙන තියෙනවා. ඊට අමතරව මනස කියන ඉන්ද්‍රියකුත් තිබෙනවා. ඊට පස්සේ පංචස්කන්ධය. මොකද්ද මේ ස්කන්ධ පහක් තිබෙනවා.
එකක් තමයි රූප ස්කන්ධය, දෙක තමයි වේදනා ස්කන්ධය, තුන තමයි සංඥා ස්කන්ධය, හතර තමයි සංස්කාර ස්කන්ධය, පහ තමයි විඥාන ස්කන්ධය. ඉතින් මේ කෙටි හැඳින්වීමක් කරන්නේ මේ රූප ස්කන්ධය කියන එක ඉතා විශාල ගැඹුරු අධ්‍යයනයක දෙන්න ඕනේ. වේදනා ස්කන්ධය මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංස්කාර කියන්නේ මොකද්ද? විඥාන කියන්නේ මොකද්ද කියන පිළිබඳවත් අපි දැනගෙන ඉන්න